තමයි ප්‍රශ්නේ. So ඒ ගැන කතා කරොත් අභිෂේක මගේ 100ක කාලේ බැලුවොත් එහෙම අපි වර්ල්ඩ් මාකට් එකේ විසිරි පොල් වලින් 40%ක් 40% මාකට් ෂෙයා එකක් තිබ්බා. දැන් දුකයි කියන්නේ දැන් 15% වලට බෑලා තියෙනවා. අපේ රටේ තියෙන විදිහට අපි වගා කරන විදිය 80%කට වඩා ඉන්නේ ස්මෝල් ග්‍රෝවර්ස්. ඒ කියන්නේ අක්කර 20ට යටින් වගාව දුන්න කට්ටිය. අවුරුදු 5ක් දායක ඉස්සරහට බැලුවොත් මට ගොඩාක් හිතෙන්නේ අපිට සම්පූර්ණ පොල් ප්‍රමාණය නැත්නම් ලොකු කොටසක් පිටරටෙන් ගේන්න වෙනවා. සාමාන්‍යයෙන් පොර දැම්මට පස්සේ මාස 11ක් නැත්නම් මාස 14ක් අතර කාලයක් යනවා ඒ පොරෙන් රිසල්ට් එක එළියට එන්න. අපි හැමදාම මේක පරක්කු කරන්න ඒ පොල් ගෙඩි එන්න තව පරක්කු වෙනවා. මේ වෙලාවෙදී මේ ඉන්ෆර්මේෂන් එකට හැටියට පළවෙනි මාස 4 මිලියන 200ක් පොල් මේ රටට අඩුයි. අපේ ඇවරේජ් ඉයර්ලි ප්‍රොඩක්ෂන් එක බිලියන 3ක් තමයි අපි දැන්ට අයිඩෙන්ටිෆයි කරලා තියෙන්නේ. මේ අවුරුද්දේ සාමාන්‍යයෙන් ටෝටල් ලොස් එක මිලියන 500ක් වෙනවා. පොල්කටු ගලවන්න කලින් පාවිච්චි කරපු පොරව වෙනකොට මේ මැෂින් එකෙන් ලේසියෙන් ඉක්මනින් ලොකු පොල් ප්‍රමාණයක් සුද්ධ කරගන්න පුළුවන් කියලා තමයි මට දැනගන්න ලැබුණේ. කරනකොට අතේ අයියා මෙහෙම කරන්න ඕන අද්දට පොඩක් මම කියනවා. ඉන්න මේක මෙතනට තද කරන්න ඕනද? ඒක බලන් ඉද්දිත් තේරෙනවා පොරවට වඩා ඉක්මනින් මෙතන මේ පොල් ගෙඩියෙන් මේ පොල් කට්ට අයින් කරන්න පුළුවන් කියලා සහ මේ පොරවෙන් සුද්ධ කරන අයට වඩා මේ මැෂින් එකෙන් පොල් කට්ට පොල් ගෙඩියෙන් ඉවත් කරන අය සාමාන්‍යයෙන් දවසකට පොල් ගෙඩි 5000කට ආසන්න ප්‍රමාණයක් ඒගොල්ලෝ සුද්ධ කරනවා කියලා තමයි දැනගන්න ලැබුණේ. ඉතින් අපි බලමු ඒක එච්චර ලේසිද එහෙම ඉක්මනින් කරන්න පුළුවන්ද කියලා. අම්මෝ පොරවට වැඩිය සෑහෙන්න අමාරුයි මේ තියෙන මේ දැතිවලට ඕන වෙලාවක අත අහුවෙලා කැපිලා යන්න පුළුවන්. මම මෙතන කට්ටියත් එක්ක කතා කරාම මෙතන ඉන්න කීප දෙනෙක්ටත් එහෙම අනතුරු සිද්ධ වුණා කියලා කියනවා. සහ පොරවෙන් වැඩ කරන අයගෙන් මම ඇහුවා ඇයි ඕගොල්ලෝ පොරවෙන් වැඩ කරන්නේ නැතුව දැන් ඕගොල්ලන්ට වැඩි ප්‍රමාණයක් දවසේ පොල් ගෙඩි සුද්ධ කරන්න පුළුවන් නේ. ඉතින් ඇයි ඕගොල්ලෝ මැෂින් එකට එන්නේ නැති කියලා. ඒකට ඒගොල්ලෝ කියපු දෙයක් තමයි නෑ ඒක ටිකක් අනාරක්ෂිතයි කියලා හිතෙනවා. තුවාල වෙන්න පුළුවන් කියලා හිතනවා. ඉතින් ඊට වඩා අපිට පොරව හොඳයි කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. හැබැයි ඉතින් මමත් හිතුවා මේ චැලෙන්ජ් එක ගන්න කලින් ඒකේ එච්චරටම අමාරු වේද මේක ඉතින් පොල් කට්ටේ පොඩි කැල්ලක් අයින් වුණාට පස්සේ ඊටු ටික ගැලවිලා යන්නනේ තියෙන්නේ කියලා. ඕගොල්ලොන්ට පේනවා ඇති මේක කොච්චර අමාරුද කියලා. මාත් එක්ක මට මේ වැඩේට උදව් කරපු එතන හිටපු අයියා මේ මම වෙවුලනවා දැකලා යා මේ මැෂින් එකේ බටන් එකට අත තියාගෙන හිටියේ කොයි වෙලේද මේ මැෂින් එක ඕෆ් කරන්න කියලා. සහ මේ මැෂින් එකට පොල් ගෙඩිය අල්ලද්දි ඒ දැති වලට අත අහු වෙන්නේ නැති වෙන්න පොල් ගෙඩිය පොඩ්ඩක් ඉස්සරහට කරලා අල්ලගන්න එහෙම විදි ගොඩක් තියෙනවා. ඉතින් හිතන තරම් දරුවනේ මේ වැඩේ නම් ලේසි නැහැ. ඒක කොහොමද? අපි ගෙදර පොල් කනවා වගේ DC පොල් ෆැක්ටරි එකක වැඩ කරන එක ලේසි නෑ. මේ පොල් සෑහෙන ඩොලර් ප්‍රමාණයක් රටට ගේනවා. ඒ කියන්නේ මේ හැම පොල් ගෙඩියකටම ලොකු වටිනාකමක් තියෙනවා. ඒ වගේම තමයි මෙතන මේ වැඩ කරන හැම කෙනෙක්ම ලොකු සෑහෙන දාඩිය ප්‍රමාණයකුත් මේ වෙනුවෙන් හෙලනවා. ලංකාවේ මෙතෙක්කල් කිසිම ප්ලැට්ෆෝම් එකක් ඇතුලේ හදලා නැති, හැදිලා නැති කන්ටෙන්ට් ගොඩකට ඉඩ තියෙන slblog.live ස්ට්‍රීමින් සබ්ස්ක්‍රිප්ෂන් එකත් එක්ක එකතු වෙන්න කියලා අපි ඕගොල්ලොන්ට ආරාධනා කරනවා. ඒක ඕගොල්ලොන්ට කවදාවත් පාඩුයි කියලා හිතෙන්නේ නැති බොහොම හොඳ අත්දැකීමක් වේවි.